Welcome back to my YouTube channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාවත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අද මම ඔයාලත් එක්ක share කරගන්නේ study vlog එකක්. ඉතින් මේ vlog එකෙන් මම ඔයාලත් එක්ක ගොඩක් වැදගත් study tips share කරගන්න තමයි යන්නේ. එහෙනම් ඉතින් අපි දැන් බලමු මොනවාද මම මේ ඔයාලත් එක්ක share කරගන්න යන study tips කියලා. පළවෙනි එක තමයි focus එක. අපි study කරනකොට ගොඩක්ම වැදගත් දේ තමයි focus එක තියාගෙන වැඩ කරන එක. study කරනකොට විතරක් නෙමෙයි ඕනෑම වැඩක් අපි කරනකොට අපි ඒකට අපේ සම්පූර්ණ අවධානය දීලා අපි කරනවා නම් අපිට ඒකේ best result එක ගන්න පුළුවන්. ඉතින් study කරනකොටත් එහෙමයි. ඒක නිසා මම වැඩ කරන වෙලාවට මම multitasking කරන්නේ නැහැ. එකපාරට එක වැඩක්. සාමාන්‍යයෙන් මට එකපාර ගොඩාක් වැඩ කරන්න ගියොත් මට එක වැඩක්වත් හරියට කරගන්න බැරි වෙනවා. ඒක නිසා අපි වැඩක් කරන වෙලාවට ඒ එක වැඩේට අපේ සම්පූර්ණ අවධානය දීලා කරනවා නම් අපිට ඒකේ හොඳම result එකක් ගන්න පුළුවන් වෙනවා. මම හිතනවා අපිට focus එක තියාගන්න අවශ්‍යම දෙයක් තමයි අපි multitasking කරන්නේ නැතුව අපි කරන වැඩේ හරියට ඒ වෙලාවට කරන එක. ඉතින් අනිත් දේ තමයි අපි වැඩ කරද්දී plan එකක් තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඒ දවස ඇතුළත මම කරන්න බලාපොරොත්තු වෙන subjects මොනවද? ඒ වගේ lessons මොනවද? ඒ වගේම මට කරන්න තියෙන assignments මොනවද? මෙන්න මේ වගේ ඒ දවසේ මට complete කරන්න තියෙන task ටික ඒ මොනවද කියන එකට අදාළව පොඩි plan එකක් හදාගන්න ඕනේ. ඉතින් ඒක ගොඩක් වැදගත් අපි study කරද්දී. ඉතින් මේ plan එක කලින් දවසේ රෑ අපි හදාගන්නවා නම් තමයි ගොඩක්ම හොඳ. මොකද එහෙම වුණොත් අපිට ඊළඟ දවසේ වැඩ කරන්න ගද්දී අපි දන්නවා අද දවසේ මම මොනවද කරන්න ඕනි කියලා. නැත්තම් අපි ඒ දවසේම මේ to do list එකක් වගේ අපේ පොඩි plan එකක් හදාගන්නවා නම් අපිට ඒකට ආයෙ වෙනම time එකක් දෙන්න වෙනවා. ඉතින් time එකත් manage කරගෙන වැඩ ටික පිළිවෙලට කරගන්න පුළුවන් අපිට මෙන්න මේ වගේ plan එකක් හදාගෙන තියෙනවා. ඉතින් ඊළඟ වැදගත්ම දේ තමයි අපි continuously වැඩ කරන්න ඕනේ. ඒ වගේම තමයි පොඩි පොඩි breaks ගන්න ඕනේ අපි. උදාහරණයක් විදිහට අපි 1 hour වගේ continuously වැඩ කරගෙන ගියා නම් අපිට පුළුවන් 15 minutes 20 minutes වගේ පොඩි break එකක් ගන්න. ඉතින් ඒ break එක අපි වැඩ කරන විදිහ අනුව අපිට හිතන්න පුළුවන් අපි කොච්චර break එකක් ගන්න ඕනද කියන එක. ඉතින් ඒකෙන් අපිව පොඩ්ඩක් refresh කරලා අපිට සැහැල්ලුවෙන් වැඩ කරගන්න උදව් වෙනවා ඒක. ඉතින් අනිත් දේ තමයි මම study කරනකොට මම කැමති focusing music එකක් වගේ play කරලා ඒකත් අහන ගමන් වැඩ කරන්න. ඇත්තට මේක ගොඩාක් හොඳයි ඒ වගේ music එකක් අහන ගමන් වැඩ කරන එක. අපි හැමෝම කැමතින් සින්දුවක් අහන ගමන් වගේ වැඩ කරන්න. හැබැයි අපි lyrics තියෙන සින්දුවක් වගේ දාගෙන ඒකත් අහන ගමන් වැඩ කරන්න ගියොත් ඇත්තටම මට නම් focus එක තියාගන්න බෑ. මොකද මම එතකොට මගේ වැඩිපුර අවධානය යන්නේ සින්දුවට. ඉතින් ඒක නිසා ලිරික්ස් නැතුව සාමාන්‍යයෙන් ෆෝකස් එක තියාගන්න පුළුවන් මියුසික්ස් තියෙන්නේ. අන්න ඒ වගේ මියුසික් එකක් අහන ගමන් වැඩ කරනවා නම් ගොඩක් හොඳයි ලිරික්ස් තියෙන මියුසික් එකකට වඩා කියලා මට හිතෙනවා. ඉතින් මමත් YouTube එකෙන් ඒ වගේ මියුසික් අහන ගමන් තමයි වැඩ කරන්නේ. මම අහන YouTube videos වල links ටිකකුත් මම description එකේ දාලා තියන්නම්. අනිත් එක තමයි ඒ වගේ music එකක් අහන ගමන් වැඩ කරද්දී හිතන්න ඔයාට overload වෙලා තියෙනවා නම් වැඩ ගොඩාක් ගොඩ ගහලා තියෙනවා නම් අන්න ඒ වෙලාවට ඒ stress එක release කරගන්න මනස සැහැල්ලුවෙන් තියාගන්න ඔයාට ගොඩාක් උදව් වෙනවා ඒ වගේ music එකක් අහන එක. ඉතින් අනිත් දේ තමයි අපේ note එක. අපි note එකක් ලියනකොට ඒකේ පිළිවෙල තියෙන්නත් ඕනේ. ඒ වගේම තමයි ඒක complete වෙන්නත් ඕනේ note එක. ඉතින් ඔයා ස්කූල් යන කෙනෙක් නම් ඔයාලට අනිවාර්යයෙන්ම teacher note එකක් දෙනවා. හැබැයි ඒ දෙන note එක ඒක ලියා ගන්න වෙලාවට අපි හරි
අවධානයෙන් ලියා ගන්න ඕනේ මොකද්ද මේ ලියන්නේ කියන එක ඔළුවේ තියෙන්න ඕනේ අපිට. අයිඩියා එකක් තියෙන්න ඕනේ අපි දැන් මේ කරන වැඩේ ගැන. එහෙම නැති වුණොත් අපි ආයෙත් මේක බලන වෙලාවට හරිය පාඩම් කරන්න ගියාම අපිට තේරෙන්නේ නැහැ මොකද්ද මේ මෙතන ලියලා තියෙන්නේ කියන එක. ඉතින් ඒ වෙලාවට කිසිම ඩවුට් එකක් නැතුව අපිට එක්සෑම් එකක් ලඟ වෙනකොට එක දිගට වැඩ ටික කරගන්න නම් අපි නෝට් එක ලියන වෙලාවට අපි ඒක හරිම පැහැදිලිවට ලියාගෙන තියාගන්න ඕනේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම වැදගත් ස්ටඩි ටිප් එකක්. ඒ වගේම යුනිවර්සිටි යන කෙනෙක් වුණත් අපිට පුළුවන් අපේ නෝට් එක හරිම පිළිවෙලට ලියාගන්න. මම සාමාන්‍යයෙන් ලෙක්චර්ස් ලගේ PDF එක බලලා ඒකේ තියෙන හැම දෙයක්ම මම නෝට් එකට දාගන්නේ නැහැ. මට ඕනේ මේ කියලා හිතන දේවල් ටික විතරයි මම නෝට් එකේ ලියාගන්නේ. මොකද මට නෝට් එක ගොඩාක් දිගට තියෙනකොට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. මම ඒකට අදාළව මට පාඩම් කරන්න ඕනෙම දේවල් ටික විතරයි මම නෝට් එකේ ලියාගන්නේ. එතකොට මම ආයෙ වෙනම ෂෝට් නෝට්ස් හදන්නේ නැහැ. මගේ නෝට් එකම තමයි මම ගන්නෙ. ඒක මම පුළුවන් තරම් මට අවශ්‍යම දේවල් ටික විතරක් දාලා ලියලා තියෙන නිසා මට ආයෙ ෂෝට් නෝට් එකක් හදන්න ඕන වෙන්නේ නැහැ. ඒත් ඉතින් සමහර ඇකඩමික් ප්‍රෝග්‍රෑම්ස් වලට අනුව ගත්තොත් ගොඩාක් නෝට්ස් තියනවා ලියන්න. එහෙම වුණොත් ඔයාලට පුළුවන් ඔයාලගේ නෝට් එක ලියලා පස්සේ වෙනම ෂෝට් නෝට් එකක් හදාගන්න. ඉතින් අනිත් දේ තමයි හොඳට වතුර බොන්න ඕනේ. ඒ වගේම අපි එක්සර්සයිස් කරනවා නම් ඒකත් ගොඩක් හොඳයි අපේ බොඩි එකට. මේ දෙකම ගොඩක් වැදගත්. ඒ කියන්නේ අපේ මනස හොඳට රිෆ්‍රෙෂ් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි ඩිහයිඩ්‍රේට් වෙන එක වළක්වා ගන්න එක වගේම අපේ බ්‍රේන් එක හොඳට රිෆ්‍රෙෂ් කරගන්න අපිට මෙන්න මේ දෙක කරන්න පුළුවන්. හොඳට වතුර බොන්න ඕනේ, එක්සර්සයිස් කරන්න ඕනේ. මේකෙන් අපි පාඩම් කරන දේවල් අපිට හොඳට මතක තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් එක්සර්සයිස් කරනවා කියලා ඒක කරන්න බැරි වුණත් අඩුම තරමේ අර මං කලින් කිව්වා වගේ අපි පොඩි බ්‍රේක්ස් හරි ගන්න එක ගොඩක් වැදගත් වෙනවා එක දිගට අපි වැඩ කරගෙන යනකොට. ඉතින් ලාස්ට් ටිප් වැදගත් ස්ටඩි ටිප්ස් ටිකක් අද ෂෙයා කරගත්තා කියලා. ඉතින් අද වීඩියෝ එක ඉවර කරන්න කලින් අද දවසේ වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත ටිප්ස් ටික ආයෙමත් සමරි එකක් විදිහට කියන්නම්. මම මුලින්ම කිව්වේ মালටි ටාස්කින් කරන එක අපි අවොයිඩ් කරන්න ඕනේ. ඒ වගේම අපි වැඩ කරන්න කලින් අපිට ප්ලෑන් එකක් තියෙන්න ඕනේ අපි කරන දේවල් ගැන. අපිට හරි අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඒ වගේම අපි කන්ටිනියස්ලි වැඩ කරන්න ඕනේ. ඒ වගේම තමයි අපිට බ්‍රේක් එකක් තියෙන්න ඕනේ අපි වැඩ කරන අතරේදී. ඒ වගේම තමයි ස්ටඩි ෆෝකසින් මියුසික් එකක් අහන ගමන් වැඩ කරන එක. අනිත් දේ තමයි අපි හයිඩ්‍රේට් වෙන්න ඕනේ, එක්සර්සයිස් කරන්න ඕනේ, ඒ වගේම හොඳට නිදා ගන්න ඕනේ. ඔන්න මේ දේවල් තමයි අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. එහෙනම් ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි කියලා.
ඉස්සරහටත් මම ඔයාලත් එක්කන් තවත් වැදගත් ස්ටඩි ටිප්ස් එක්සෑම් කාලෙට කොහොමද අපි රෙඩි වෙන්නේ සෙල්ෆ් ස්ටඩි වගේ මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් ගේන්නම්. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා කියන්න. ඒ වගේම තමයි ඔයා ස්ටඩි කරනකොට මීට අමතරව තව ඔයාට මොන වගේ දේවල්ද කරන්න අමාරු දේවල් ඒවට ඕනේ කරන ස්ටඩි ටිප්ස් මොනවද එහෙම දේවල් තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාලා කියන්න. මම ඉස්සරහට මගේ වීඩියෝස් වලින් ඒ දේවලුත් කතා කරන්නම්. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් නතර කරනවා. හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.